සමී ඇති වෙන දද කුෂ්ඨ කැසීම් රෝග, ඒ වගේම ප්‍රජනන පද්ධති ආශ්‍රිතව ඇති වෙන කැසීම් ආසාදන වගේ බොහෝමයක් ලෙඩ රෝග වලට ගුණදායක වෙන ඖෂධයක් ගැන ඔයාලා දන්නවද? ඔයාලගේ මිදුලෙත් තියෙන්න පුළුවන්. අපේ මිදුලෙත් තියෙනවා. යමුද බලන්න. මෙන්න මේ නිදිකුම්බ ගැන තමයි මම ඒ කිව්වේ. විශේෂයෙන්ම සමී ඇති වෙන කැසීම් රෝග, ආසාදන, දද කුෂ්ඨ වගේ ඒවා ඉක්මනින්ම සුව කරගන්න අමු කහත් එක්ක මේ නිදිකුම්බ ටිකක් තම්බලා ඒ වතුරෙන් සෝදලා බලන්න ඉක්මනින්ම අඩු වෙනවා. ඒ වගේම කල්පවතින තුවාල සුව කරගන්න, ඒ වගේම විදුරු මස් රෝග, දත් මුල් දියවීම, දත් දි รา පත් වීම වගේ මුඛ රෝග සුව කරගන්න ගොඩාක් වෙලාවට බෙහෙත් හදන්න මේ නිදිකුම්බ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව තියෙන ආසාදන, කැසීම් රෝග සුව කරගන්නත් මේ නිදිකුම්බ පාවිච්චි කරනවා. ඉතින් මේ බලන්න දන්නේ නැති කට්ටිය අඳුරගන්න මේ සමහර අය මිදුළු තිබුණත් මේ ගහ අඳුරන්නේ නැහැ. පොළොවට සමාන්තරව හැදෙන වැලක් වගේ එහෙම නැත්නම් පඳුරක ටයිප් එකකට තමයි මේ ගහ තියෙන්නේ. පෑගුණත් දැනෙන සයිස් එකේ කටු තියෙනවා. ඊටාම තියුණු කටු තියෙන්නේ චූටි කටු. ඒ වගේම ලස්සන චූටි කොළ ටිකක් තියෙනවා මේ බලන්න. නිදිකුම්බ පඳුරක සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් යද්දි රෝස පාට ලස්සන බෝල බෝල වගේ මල් පිපෙනවා. විශේෂම දේ තමයි ගෑවුණත් ඇති වගේ පොඩ්ඩක් අල්ලපු ගමන් තට්ටුවක් දාපු ගමන් මේ කොළ ටික ඇකිලිලා යනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණේ හින්දාම තමයි නිදිකුම්බ කියලා මේ නම හැදිලා තින්නේ මේ ගහට. ඉතින් එහෙනම් යාළුවනේ කොහෙදී හරි දැක්කොත් නිදිකුම්බ පඳුරක් අඳුර ගන්න බලන්න හරියට මිදුල තියෙනවා නම් පඳුරක් පරිස්සම් කරලා තියාගන්න. ඔයාලට කොයිම වෙලාවක හරි බෙහෙතකට ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. තවත් බෙහෙත් ඖෂධයක් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් දැනගමු. මේ සිංහල වේදා